හරිද? ඒක ඇවිල්ලා පරමාදර්ශී රාජ්‍ය පාලන ක්‍රමය. ඒක ඇවිල්ලා පරමාදර්ශී රාජ්‍ය පාලන ක්‍රමය. දෙක රාජාණ්ඩු ක්‍රමය. දෙක රාජාණ්ඩු ක්‍රමය. එක පරමාදර්ශී රාජ්‍ය පාලන ක්‍රමය. දෙක රාජාණ්ඩු ක්‍රමය. රාජාණ්ඩු ක්‍රමය. තුන රදලා ආණ්ඩු ක්‍රමය. තුන රදලා ආණ්ඩු ක්‍රමය. තුන රදලා ආණ්ඩු ක්‍රමය. තුන රදලා ආණ්ඩු ක්‍රමය. හතර ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය. හතර ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය. හතර ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය. හරිද? එතකොට එක කිව්වා පරමාදර්ශී රාජ්‍ය පාලන ක්‍රමය, දෙක කිව්වා රාජාණ්ඩු ක්‍රමය, තුන රදලා ආණ්ඩු ක්‍රමය, හතර ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය. එතකොට යහපත් සෙට් එක හරි. දැන් අයහපත් සෙට් එක දාන්න. අයහපත් ආණ්ඩු ක්‍රම ටික ලියාගන්න. එක ආඥාදායී ආණ්ඩු ක්‍රමය. ආඥාදායී ආණ්ඩු ක්‍රමය. ආඥාදායී ආණ්ඩු ක්‍රමය. අයහපත් පැත්තෙන් හරිද? අයහපත් පැත්තෙන් එක ආඥාදායී ආණ්ඩු ක්‍රමය. ආඥාදායී ආණ්ඩු ක්‍රමය. දෙක එක ආඥාදායී ආණ්ඩු ක්‍රමය. එක ආඥාදායී ආණ්ඩු ක්‍රමය. දෙක කතිපයාධිකාරී ආණ්ඩු ක්‍රමය. කතිපයාධිකාරී ආණ්ඩු ක්‍රමය. කතිපයාධිකාරී ආණ්ඩු ක්‍රමය. කතිපයාධිකාරී ආණ්ඩු ක්‍රමය. ඒක දාන්න chat box එකට. ක කතිපයාධිකාරී ආණ්ඩු ක්‍රමය. එක කිව්වා ආඥාදායී ආණ්ඩු ක්‍රමය. දෙක කතිපයාධිකාරී ආණ්ඩු ක්‍රමය. තුන දූෂිත ප්‍රජාතන්ත්‍රවාද. දූෂිත ප්‍රජාතන්ත්‍රවාදී. තුන දූෂිත ප්‍රජාතන්ත්‍රවාදී. තුන දූෂිත ප්‍රජාතන්ත්‍රවාදී. තුන දූෂිත ප්‍රජාතන්ත්‍රවාදී. හරිද? කොයි සෙට් එක තමයි අපිට තියෙන්නේ? යහපත් අයහපත් දෙක. හරිද?
අයහපත් පැත්තේ කිව්වා ආඥාදායී ආණ්ඩු ක්‍රමය, කතිපයාධිකාරී ආණ්ඩු ක්‍රමය, දූෂිත ප්‍රජාතන්ත්‍රවාදී. හරිද? මේ ප්ලේටෝට හරිද? BCA පැවතිච්ච BCA පැවතුණු ආණ්ඩු ක්‍රමවල ස්වභාවය පදනම් කරගෙන මෙයා මේ ආණ්ඩු ක්‍රම ටික කොටස් දෙකකට වෙන් කරනවා. හරිද? එක කොටසක් යහපත් විදියට අනිත් කොටස අයහපත් විදියට. හරිද? ඒ යටතේ මෙයා යහපත් සෙට් එකට කියනවා පරමාදර්ශී රාජ්‍ය පාලන ක්‍රමය, රාජාණ්ඩු ක්‍රමය, රදලාණ්ඩු ක්‍රමය, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය. ඔය ඇවිල්ලා යහපත් ආණ්ඩු ක්‍රම විදියට තමයි ප්ලේටෝ හඳුන්වන්නේ. හරිද? හරිද? එතකොට ප්ලේටෝට අනුව අයහපත් ආණ්ඩු ක්‍රමය ඇවිල්ලා ග්‍රීසියේ පැවතිච්ච ආඥාදායී ආණ්ඩු ක්‍රමය, අතිත්‍යාධිකාරී ආණ්ඩු ක්‍රමය, දූෂිත ප්‍රජාතන්ත්‍රවාද. මේ ආණ්ඩු ක්‍රම තුන ඇවිල්ලා ප්ලේටෝට අනුව අයහපත්. ඒ කියන්නේ සමාජයට ඒකෙන් යහපත් වැඩක් වෙන්නේ නැහැ. හරිද? අයහපත් අයහපත් ආණ්ඩු ක්‍රම විදිය තමයි ප්ලේටෝ ඒ ටික හඳුන්වලා දෙන්නේ. හරිද? ඊට පස්සේ පල්ලෙන් දාගන්න දැන් කතා කරන්න යන්නේ ඇරිස්ටෝටල්ගේ වර්ගීකරණ. හරිද? ඇරිස්ටෝටල් පල්ලෙන් දාගන්න. ඇරිස්ටෝටල් පහත ආකාරයට වර්ගීකරණය කරන ලදී. 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 පහත ආකාරයට වර්ගීකරණය කරන ලදී. හරිද? ඇරිස්ටෝටල් පහත ආකාරයට වර්ගීකරණය කරන ලදී. ප්ලේටෝ යහපත් අයහපත් විතරයිනේ සාධක කරගත්තේ. හරිද? ඇරිස්ටෝටල් සාධක තුනක් පදනම් කරගෙන තමයි ආණ්ඩු ක්‍රමවල ස්වභාවය වර්ගීකරණය කරන්නේ. අර මිනුම් දඩු දෙකේ කතාව වෙනයි. හරිද? එයා භාවිතා කරන මේ ආණ්ඩු ක්‍රමවල ස්වභාවය වර්ග කරගන්න එයා භාවිතා කරන දඩු දෙක ඇවිල්ලා අර කියපු පාලකයන්ගේ සංඛ්‍යාවයි ආණ්ඩුවේ දූෂිතභාවයයි. හරිද? මෙතන ඇවිල්ලා එයා ඇරිස්ටෝටල් වර්ගීකරණය කරලා ඉවරයි දැන්. හරිද? වර්ගීකරණය කරන්න භාවිතා කරපු මිනුම් දඩු දෙක තමයි ඉස්සෙල්ලා කිව්වේ. හරිද? පාලකින්ගේ සංඛ්‍යාවයි ආණ්ඩුවේ දූෂිතභාවය පදනම් කරගෙන වර්ගීකරණය කරනවා. හරිද? ඒක හරි. දැන් වර්ගීකරණය කරලා ඉවරයි කියනවා. හරිද? ඇරිස්ටෝටල් දැන් වර්ගීකරණය කරලා ඉවරයි. එයා වර්ගීකරණය කරේ මොන විදිහට කියලා තමයි දැන් අපි කතා කරන්නේ. හරිද? ඇරිස්ටෝටල් පහත ආකාරයක වර්ගීකරණය කරන ලදී. හරිද? එතකොට ප්ලේටෝ වර්ගීකරණය කරේ යහපත් අයහපත් විදියට විතරයිනේ. ඇරිස්ටෝටල් යහපත් අයහපත් විදියට වගේම තව සාධකයක් පදනම් කරගන්නවා. පාලනයට සහභාගී වූ පුද්ගල සංඛ්‍යාවත් මෙයා තව සාධකයක් විදියට ගන්නවා. හරිද? එතකොට ඒක මෙහිම කොටස් තුනකට බෙදාගන්න. ඊට කෙලින්නේ නැහැ. හරිද? ගණන් ගන්න ඕන. කෙලින්. හරිද? පොඩි බබුවක් අය ගාගන්න කොටස් තුනකට දාලා. හරිද? හරිද? ඔල්ලිය. හරිද? මෙතනින් දාගන්න. මෙතනින් දාගන්න.
පාලනයට සහභාගී වන පුද්ගල සංඛ්‍යාව මෙතනින් හරියද? පේනවනේ මේ ෂෙයා කරලා තියෙන white board එකේ. පාලනයට සහභාගී වන පුද්ගල සංඛ්‍යාව හරියද? මෙතනින් පාලනයට සහභාගී වන පුද්ගල සංඛ්‍යාව පාලනයට සහභාගී වන පුද්ගල සංඛ්‍යාව හරියද? පාලනයට සහභාගී වන පුද්ගල සංඛ්‍යාව ඊට පස්සේ මෙතනින් දෙවෙනි තීරණය යහපත් ආණ්ඩු ක්‍රමය මෙතනින් යහපත් ආණ්ඩු ක්‍රමය යහපත් ආණ්ඩු ක්‍රමය යහපත් ආණ්ඩු ක්‍රමය යහපත් ආණ්ඩු තුන්වෙනි තීරණය අයහපත් ආණ්ඩු ක්‍රමය අයහපත් ආණ්ඩු ක්‍රමය පළවෙනි තීරණයෙන් කිව්වා පාලනයට සහභාගී වන පුද්ගල සංඛ්‍යාව දෙවෙනි තීරණයෙන් කිව්වා යහපත් ආණ්ඩු ක්‍රමය යහපත් ආණ්ඩු ක්‍රමය හරිද? තුන්වෙනි තීරණයෙන් කිව්වා අයහපත් ආණ්ඩු ක්‍රමය අයහපත් ආණ්ඩු ක්‍රමය හරි හරි එතකොට මේ පාලනයට සහභාගී වන පුද්ගල සංඛ්‍යාව කියන සාධකය පදනම් කරගෙන හරිද? ඒ යටතේ මෙහෙම ඵලයක් දාගන්න එක් අයෙකු හරිද? එක් අයෙකු එක් අයෙකු හරිද? එක් අයෙකු එක් අයෙකු හරිද? ඒක පල්ලෙයයි කිහිප දෙනෙකු කිහිප දෙනෙකු එක එක් අයෙකු දෙක කිහිප දෙනෙකු තුන බොහෝ දෙනෙකු තුන බොහෝ දෙනෙකු එක එක්කෙනෙකු දෙක කිහිප දෙනෙකු තුන බොහෝ දෙනෙකු තුන බොහෝ දෙනෙකු තුන බොහෝ දෙනෙකු තුන බොහෝ දෙනෙකු හරිද? ඊට පස්සේ යහපත් ආණ්ඩු ක්‍රමයේ පැත්තේ යහපත් ආණ්ඩු ක්‍රමයේ පැත්තේ රාජාණ්ඩු ක්‍රමය
රාජානුක්‍රමය, රදලානුක්‍රමය, පල්ලෙට හරි. රාජානුක්‍රමය, රදලානුක්‍රමය. මේ ඇරිස්ටෝටලුත් කියන්නේ ප්ලේටෝ කියපු මේ ආණ්ඩුක්‍රම ටිකම තමයි යහපත් විදියට සහ අයහපත් විදියට. හරිද? යහපත් ආණ්ඩුක්‍රමයේ විදියට ප්ලේටෝ කියපු ටිකම තමයි ඇරිස්ටෝටලුත් කියන්නේ. අයහපත් ආණ්ඩුක්‍රම ටික ප්ලේටෝ කියපු ටිකම තමයි ඇරිස්ටෝටලුත් කියන්නේ. හරිද? දෙන්නගේ අර වෙනස වෙන්නේ ඇවිල්ලා ඇරිස්ටෝටල් තව සාධකයක් ගන්නවා පාලනයට සහභාගී වෙන පුද්ගල සංඛ්‍යාව කියලා. හරිද? මේ කියන්නේ ආණ්ඩුක්‍රමය ආණ්ඩුක්‍රමය කරගෙන යන්න. හරිද? ආණ්ඩුක්‍රමය පවත්වාගෙන යන ආණ්ඩුව කරගෙන යනවා. හරිද? ආණ්ඩුව කරගෙන යනවා. ඒ කරගෙන යන්නේ එක්කෙනෙක්ද කිහිප දෙනෙක්ද බොහෝ දෙනෙක්ද කියන එක එයා පෙන්වන්න තමයි ඔය පාලනයට සහභාගී වෙන පුද්ගල සංඛ්‍යාව කියන සාධකය පදනම් කරගෙන අරගෙන තියෙන්නේ. හරිද? රාජාණ්ඩු ක්‍රමය, රදලාණ්ඩු ක්‍රමය, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමය කියලා දාගමු. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමය. අපු ලියන්න බෑ මවුස් එකෙන්. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමය. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමය. හරිද? ඔය ටික. හරිද? අයහපත් ආණ්ඩු ක්‍රමය පැත්තෙන් දාගන්න. ප්ලේටෝ කියපු අයහපත් ආණ්ඩු ක්‍රම තුනම ඒ විදිහටම තියාගන්න. ආඥාදායක ආණ්ඩු ක්‍රමය, කත්ව්‍යාධිකාරී ආණ්ඩු ක්‍රමය, දූෂිත ප්‍රජාතන්ත්‍රවාදී. මේ තුන ඒ විදිහටම ඇරිස්ටෝටල්ගේ වර්ගීකරණය යටතේ අයහපත් ආණ්ඩු ක්‍රමය යටතේ තුන්වෙනි තීරුවේ දාගන්න. හරිද? දාගන්න. ආඥාදායී ආණ්ඩු ක්‍රමය, කතිපයාධිකාරී ආණ්ඩු ක්‍රමය, දූෂිත ප්‍රජාතන්ත්‍රවාදී. ඇරිස්ටෝටල් කියන්නේ ප්ලේටෝ කියන්නේ මේ ආණ්ඩු ක්‍රම තුන ඇවිල්ලා අයහපත්. හරිද? හරිද? දාගත්තද? ආඥාදායී ආණ්ඩු ක්‍රමය, කතිපයාධිකාරී ආණ්ඩු ක්‍රමය, දූෂිත ප්‍රජාතන්ත්‍රවාදී. හරිද? එතකොට ප්ලේටෝගේ වර්ගීකරණයත් කතා කරලා ඉවරයි. හරිද? මේ වයිට් බෝඩ් එක ගත්තේ පොට්ටක් වගු අර කටින් කියනවට වඩා තේරෙනවා. මෙහෙම මෙහෙම කරගන්න කිව්වොත් ටක් ගන්න. හරිද? ඊට පස්සේ පල්ලෙන් දාගන්න මෙහෙම ඡේදයක්. හරිද? ඡේදය. සම්භාව්‍ය අධ්‍යයන ප්‍රවේශයෙන් කතා කරලා ඉවරයි. හරිද? තුලනාත්මක අධ්‍යයන ප්‍රවේශය කියන්නේ ටිකක් ලොකු ප්‍රවේශයක්. හරිද? කතා කරන්න තියෙනවා. හරිද? ඔය දාර්ශනික ප්‍රවේශයයි, තුලනාත්මක ප්‍රවේශයයි, සම්භාව්‍ය අධ්‍යයන ප්‍රවේශය. ඔය තුනේ තමයි කරුණු ගොඩක් තියෙන්නේ. හරිද? අනිත් ප්‍රවේශ ටක් ගාලා ඉවර කරන්න පුළුවන්. පල්ලෙන් මෙහෙම ඡේදය දාගන්න. මීට අමතරව
මීට අමතරව මැකියාවේලි මැකියාවේලි කියන මේ මැකියාවේලිව දන්නවනේ. මැකියාවේලි කියන ප්‍රකාශකයව දන්නවනේ. නිකොලොයි මැකියාවේලි. නූතන දේශපාලන විද්‍යාවේ පියා නිකොලොයි මැකියාවේලි. හරිද? මීට අමතරව මැකියාවේලි විසින් මැකියාවේලි විසින් සර් ආයෙම කියන්න පුළුවන්ද? හරි. මීට අමතරව මැකියාවේලි විසින් මීට අමතරව මැකියාවේලි විසින් ඊට අමතරව මැකියාවේලි විසින් නිකොලොයි මැකියාවේලි කියන්නේ හරිද? නූතන දේශපාලන විද්‍යාවේ පියා කිව්වා. මීට අමතරව මැකියාවේලි විසින් The Prince මැකියාවේලි විසින් The Prince හෙවත් කුමාරයා කෘතිය The Prince හෙවත් කුමාරයා නැමැති කෘතිය The Prince හෙවත් කුමාරයා නැමැති කෘතිය කුමාරයා නැමැති කෘතිය කුමාරයා නැමැති කෘතිය කුමාරයා නැමැති කෘතිය මගින් අතීතයේ පැවති විවිධ පාලන තන්ත්‍ර කුමාරයා නැමැති කෘතිය මගින් අතීතයේ පැවති විවිධ පාලන තන්ත්‍ර කෘතිය මගින් අතීතයේ පැවති විවිධ පාලන තන්ත්‍ර අතීතයේ පැවති විවිධ පාලන තන්ත්‍ර අතීතයේ පැවති විවිධ පාලන තන්ත්‍ර පමණක් නොව කෘතිය මගින් අතීතයේ පැවති විවිධ පාලන තන්ත්‍ර පමණක් නොව පමණක් නොව පමණක් නොව පාලකයින්ගේ උපක්‍රමද විවිධ පාලන තන්ත්‍ර පමණක් නොව
පාලකයින්ගේ උපාය උපක්‍රමද 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 තුලනාත්මක විග්‍රහයට ලක් කළේය. පාලකයින්ගේ උපාය උපක්‍රමද තුලනාත්මක විග්‍රහයට ලක් කළේය. පාලකයින්ගේ උපාය උපක්‍රමද තුලනාත්මක විග්‍රහයට ලක් කළේය. 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 හරි. සම්භාව්‍ය අධ්‍යයන ප්‍රවේශය කතා කරලා ඉවරයි. හරිද? සම්භාව්‍ය අධ්‍යයන ප්‍රවේශයේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ලියා ගන්න බැරුණා මොනවා හරි නෑනේ ලියාගත්තා ඔක්කොම. ඔයා පොඩ්ඩක් සිග්නල් අවුලේ. පුතා ගෙවල් කොහෙද පුතා? නා ඉස්කෝලේ නිවාඩු දීලාද දැන් තියෙන්නේ? හරි. දැන් දීලා නේ තියෙන්නේ. එතකොට අපිට දැන් පන්ති කරන්න පුළුවන් ලබන සතිය ඉඳලා. පන්ති දාමු පිළිගට. දිය දානවා. හරිද? එන්නේ දිහාට රෙකෝඩින් දෙන්නෙත් නෑ, මුකුත් කරන්නේ නෑ. ගානට එන්න ඕනේ වෙලාවට. හරිද? ඊට පස්සේ සම්භාව්‍ය ප්‍රවේශය කතා කරා. හරිද? මුකුත් අවුලක් නෑනේ. තේරුණානේ? තේරිච්ච නැති දැනක් කියමු තියෙනවා නම් අහන්නක් ගන්න. මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් පුතාට අහන්න.
තේරෙනවද? හරි. ඊට පස්සේ දාගන්න අනු මාතෘකාව 20 වන සියවසේ අධ්‍යයන ප්‍රවේශය. 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 හරිද? 20 වන සියවසේ අධ්‍යයන ප්‍රවේශය. 20 වන සියවසේ අධ්‍යයන ප්‍රවේශය. 20 වන සියවසේ අධ්‍යයන ප්‍රවේශය. මේව ලියාගන්න යර්ථ ඡේදයක් විදියට. අදින් අපිට තුලනාත්මක අධ්‍යයන ප්‍රවේශය කතා කරලා ඉවර කරගන්න පුළුවන්. භවිෂ්‍යක ප්‍රවේශයත් බොහෝ විට පටන් ගනී අද. හරිද? පළවෙනි මේව ලියාගන්න. මෙම අධ්‍යයන ප්‍රවේශය ඇමරිකාවේ විශ්වවිද්‍යාලවල. 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 ඇමරිකාවේ විශ්වවිද්‍යාලවල 1960 1960 දශකයෙන් පසුව 1960 දශකයෙන් පසුව 1960 දශකයෙන් පසුව වර්ධනය වූවකි. 1960 දශකයෙන් පසුව වර්ධනය වූවකි. 1960 දශකයෙන් පසුව වර්ධනය වූවකි.
මෙය ඒකටම හරි. මෙය දේශපාලන අධ්‍යයනයේ මෙය දේශපාලන අධ්‍යයනයේ මෙය දේශපාලන අධ්‍යයනයේ මෙය දේශපාලන අධ්‍යයනයේ විද්‍යාත්මක නැඹුරුව පසුබිම් කොටගෙන මෙය දේශපාලන අධ්‍යයනයේ විද්‍යාත්මක නැඹුරුව පසුබිම් කොටගෙන විද්‍යාත්මක නැඹුරුව විද්‍යාත්මක නැඹුරුව පසුබිම් කොටගෙන විද්‍යාත්මක නැඹුරුව පසුබිම් කොටගෙන මෙය දේශපාලන අධ්‍යයනයේ විද්‍යාත්මක නැඹුරුව පසුබිම් කොටගෙන ඇති වූවකි. ඇති වූවකි. ඇති වූවකි. විද්‍යාත්මක නැඹුරුව පසුබිම් කොටගෙන ඇති වූවකි. හරිද? විද්‍යාත්මක නැඹුරුව පසුබිම් කොටගෙන ඇති වූවකි. ඒකටම විද්‍යාත්මක දේශපාලන විද්‍යා ධාරාවේ 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 සර් ආයෙ කියන්න පුළුවන්ද? හරි කොතනින් ඉඳලාද ඕනේ? කිව්වා 1960 දශකයෙන් පසුව වර්ධනය වූවකි. මේ දේශපාලන අධ්‍යයනයේ විද්‍යාත්මක නැඹුරුව පසුබිම් කොටගෙන ඇති වූවකි. හරිද? විද්‍යාත්මක දේශපාලන විද්‍යා ධාරාවේ විද්‍යාත්මක දේශපාලන විද්‍යා ධාරාවේ ප්‍රධාන තර්කය වූයේ විද්‍යාත්මක දේශපාලන විද්‍යා ධාරාවේ විද්‍යාත්මක දේශපාලන විද්‍යා ධාරාවේ ප්‍රධාන තර්කය වූයේ ප්‍රධාන තර්කය වූයේ